හොඳයි. අපි අද කතා කරන්න යන්නේ හරිම රසවත් මාතෘකාවක් ගැන. ඒ තමයි එකිනෙකට කිසිම සම්බන්ධයක් නැතුව විසිරලා තිබුණු පොඩි පොඩි ගම්මාන ටිකක් කොහොමද කාලයත් එක්ක එකතු වෙලා බලවත් මධ්‍යගත රාජධානියක් බවට පත්වුනේ කියන එක. අපි බලමු පුරාණ ශ්‍රී ලංකාව ගොඩනැගෙනු ඒ පියවරින් පියවර විස්මිත කතාව. ඇත්තටම ජාතියක් එහෙම නැත්නම් රාජ්‍යයක් කියන දේ ඇති වෙන්නේ කොහොමද? කවුරු හරි ඇවිත් ආක්‍රමණය කරලාද නැත්නම් ටිකෙන් ටික ඇතුළතින්ම වර්ධනය වෙලාද? රාජ්‍ය කියන්නේ එක රැයකින් බිහි වෙන දෙයක් නම් නෙවෙයි. ඒක ක්‍රමානුකූලව ටිකෙන් ටික ගොඩනැගෙන දෙයක්. ඉතින් අපි බලමු කොහොමද මේ ගමන ආරම්භ වෙන්නේ කියලා. ඔන්න බලන්න. හැමදේම පටන් ගත්තේ මෙන්න මේ වගේ තැනකින්. එකිනෙකට සම්බන්ධයක් නැති තමන්ට ඕන දේවල් තමන්ම හදාගත්ත ස්වයං පෝෂිත ගම්මානවලින්. මේ හැම ගමක්ම හැදිලා තිබුණේ පවුල් කිහිපයක් එකතු වෙලා. ඉතින් මේ රාජ්‍යයක් කියන ලොකු සංකල්පය බිහි වෙන්න කලින් සමාජයේ මූලිකම ඒකකය මොකක්ද කියන එක අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ. මේ මුල් කාලීන සමාජයේ තිබුණු කුඩාම බල ඒකකය තමයි ගහපති. සරලවම කිව්වොත් පවුලේ ප්‍රධානියා. එයාගේ බලයේ සීමා වුණේ Tamanගේ පවුලට, ඒ කියන්නේ කුලයට විතරයි. ගමේ පොදු කටයුතුක් තියෙනකොට Tamanගේ පවුල වෙනුවෙන් පෙනී සිටියේ මේ ගහපතින් තමයි. හරි, දැන් අපි මේ පවුල් මට්ටමෙන් ටිකක් උඩට යමු. බලමු කොහොමද මේ ගහපතියන්ටත් වඩා බලවත් අලුත් නායකයෙක් බිහි වුණේ කියලා. ඉතින් මේ අලුත් නායකයා තමයි ගමික. ඒ කියන්නේ ගමේ ප්‍රධානියා. ගමේ හිටපු ගහපතින් අතරින් වැඩිපුරම ගෞරවය දිනාගත්ත ඒ වගේම ධනවත්ම කෙනා තමයි මේ තනතුරටපත් උනේ. එයාගේ ප්‍රධානම රාජකාරිය උනේ අර පවුල් අතර ඇති වෙන පොඩි පොඩි ආරවුල් විසඳන එක, එක එක කටයුතු සම්බන්ධීකරණය කරන එක සහ හරිම වැදගත්ම දේ තමයි ගමට අයිති වැව වගේ පොදු දේවල් හරියට බලා ගන්න එක. එතකොට දැන් බලයේ ඉනිමගේ මුල් පඩිපෙළ දෙක අපිට පැහැදිලි. පහලින්ම ඉන්නවා පවුලේ ප්‍රධානයා ගහපති. එයාට උඩින් ඉන්නවා ගමේ ප්‍රධානයා ගමික. මේක තමයි නායකත්වය ටිකෙන් ටික විකාශනය වුණු හැටි. හරි. දැන් තමයි කතාවේ වැදගත්ම හරියට එන්නේ. මේ ස්වාධීනව තමන්ගේ පාඩුවේ තිබුණු ගම්මානවලට එයාලගේ මුළු ජීවන රටාවම වෙනස් කරන්න බල කරපු තීරණාත්මක අභියෝගය මොකක්ද? ඒ තමයි ජලය. බලන්න, කාලයත් එක්ක ජනගහනය වැඩි වෙනවා. මිනිස්සු වැඩි වෙනකොට වගා කරන්න ඕන ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒත් වේලි කාලගුණ එනකොට ගමේ තියෙන පොඩි වැව හිඳිලා යනවා. ඉතින් හැම ගමක්ම තමන්ගේම පොඩි වැවකින් යපුණු ඒ පරණ ක්‍රමය තවත් වැඩ කළේ නැහැ. බරපතල ජල අර්බුදයක් මතු වුණා. මේකට හොයාගත්ත විසඳුම නම් ඇත්තටම තාක්ෂණික ආශ්චර්යයක්. ඒ තමයි එල්ලංගාව. ඒ කියන්නේ එක වැවක ඉතිරි වෙන වතුර එළමාර්ග හරහා ඊට පහළින් තියෙන තවත් වැවකට ගෙනියන ක්‍රමයක්. මේ විදිහට ගම් කිහිපයක වැව එකිනෙකට සම්බන්ධ කරලා කලාපීය මට්ටමින් ජලය කළමනාකරණය කරන පුදුම පද්ධතියක් නිර්මාණය කළා. හොඳයි. දැන් මේ වගේ සංකීර්ණ වාරි පද්ධතියක් හැදුවම ඒක පාලනය කරන්නත් කෙනෙක් ඕනනේ. අන්න ඒ අවශ්‍යතාවයත් එක්කම තමයි ගමිකයාටත් වඩා බලවත් අලුත් නායක පන්තියක් බිහි වෙන්නේ. මෙන්න මේ නායකයන්ට තමයි පරුමක කියලා කිව්වේ. මේක සංස්කෘත භාෂාවේ ප්‍රමුඛ කියන වචනයෙන් ආපු නමක්. ගමිකයන් අතරින්ම තමයි මේ පරුමකවරුත් නෙගියාවේ. හැබැයි එයාලා එක ගමක් නෙවෙයි, ගම් කිහිපයක් පුරා පැතිරුණු සම්පූර්ණ එල්ලංගා පද්ධතියක්ම කළමනාකරණය කළා. එතකොට මේ පරුමකවරුන්ගේ බලය ආවේ කොහෙන්ද? අන්න ඒකට උත්තරේ තමයි මේ. අලුත් වාරි පද්ධති නිසා කෘෂිකර්මාන්තෙන් ලැබුණු අතිරික්ත අස්වැන්න පාලනය කිරීම. සරලවම කිව්වොත් ආහාර සහ සම්පත් පාලනය කරන කෙනා තමයි බලවතා වුණේ. මේ අලුත් ප්‍රභූ පන්තිය කොච්චර ධනවත් වුණාද, කොච්චර ඉහළ තත්වයකට හිටියාද කියලා මේ පින්තූරු දෙකින් හොඳටම පේනවා. ඉබ්බන් කටුව වගේ තැන්වලින් හමුවුණු එයාලගේ විසිතුරු සොහොන්කොත්, ඒ වගේම විදේශ වලින් ගෙන්නපු මේ වටිනා ආභරණ, මේ හැම දෙයකින්ම එයාලව සාමාන්‍ය මිනිසුන්ගෙන් වෙන් කරලා පෙන්නවා. දැන් අපි මේ කතාවේ අවසාන ඒ වගේම තීරණාත්මකම අධ්‍යයනයට එනවා. බලවත් පරුමුකවරු පාලනය කරපු ප්‍රදේශ කොහොමද එකතු වෙලා තනි ඒකීය රාජධානියක් බවට පත් වුනේ? හරි. දැන් මේ බලන්න මේ දෙක අතර තියෙන වෙනස කොච්චර ලොකුද කියලා. එක පැත්තක හැම කලාපයකටම වෙන වෙනම පාලකයෝ, ඒ කියන්නේ පරුමුකවලු ගොඩක්, අනිත් පැත්තේ ඒ හැමෝටම උඩින් ඉන්න එකම එක රජ කෙනෙක්. එහෙම නැත්නම් මහරජා. කලින් බලයේ තිබ්බේ කලාපයට විතරයි. දැන් මුළු දිවයිනටම බලය තියෙනවා. ඒ කියන්නේ එකිනෙකට වෙන්වුණු පොඩි පොඩි පාලන ඒකක ගොඩක් තිබුණු තැන දැන් තියෙන්නේ තනි ඒකීය බලවත් රාජ්‍යයක්. මේක ඇත්තටම දැවන්ත පරිවර්තනයක්. ඉතින් ඇයි මේ වගේ මධ්‍යගත වීමක් අවශ්‍ය වුනේ? ප්‍රධානම හේතු දෙකක් තිබුණා. එකක් තමයි ඉන්දියානු සාගරයේ තිබුණු වෙළඳ මාර්ගයක සම්බන්ධ වෙලා ඒ ආර්ථික වාසි ලබා ගන්න තිබුණු අවශ්‍යතාවය.
අනික තමයි දුටුගැමුණු රජතුමා වගේ අභිලාෂකාමී නායකයන්ගේ දේශපාලන දැක්ම. මෙතනදී දුටුගැමුණු රජතුමාගේ කාර්යභාරය ඇත්තටම තීරණාත්මකයි. එතුමා මොකද්ද කළේ? කලාපීය වශයෙන් එකිනෙකාට විරුද්ධව හිටපු බලයට තරඟ කරපු පරුමකවරුන්ව තමන්ගේ අලුත් ආණ්ඩුවේ පරිපාලකයන් බවට පත් කරගත්තා. ඒක හරිව දක්ෂ දේශපාලන උපායක් වුණා. ඉතින් මේ විදියට රට එකතු කළාට පස්සේ මොකද වුනේ? අපි දැන් බලමු මේ අලුතින් බිහි වුණු ශ්‍රී ලංකාවේ රාජ්‍යයේ ව්‍යුහය, ඒ කියන්නේ යන්ත්‍රණය ක්‍රියාත්මක වුණු විදිහ ගැන. මෙන්න බලන්න ඒක කොච්චර සංකීර්ණද කියලා. කලින් තිබුණු ගහපති ගමික වගේ සරල නායකත්ව ව්‍යුහන් වෙනුවට දැන් විධිමත් ආණ්ඩුවක් බිහි වෙලා. උඩින්ම ඉන්නවා මහරජා. ඊට පස්සේ මහා ඇමති. ඊට යටින් නැමැතිවරු, සෙනාපතිවරු, භාණ්ඩාගාරිකවරු, නගර පරිපාලකවරු මේ විදිහට ක්‍රමවත් දුරාවලියක් නිර්මාණය වුණා. මේ නිලධාරි තන්ත්‍රය කියන එක නිකන් අදහසක් විතරක් නෙමෙයි. ඒකට භෞතික සාක්ෂි තියෙනවා. මෙන්න මේ වගේ මැටි මුද්‍රා තමයි රාජ්‍ය නිලධාරීන් තමන්ගේ බලය තහවුරු කරන්න, ලියකියවිලි අනුමත කරන්න භාවිතා කළේ. මේවා ක්‍රියාත්මක වුණු විධිමත් රාජ්‍යයක පැහැදිලි සලකුණු. මේ මධ්‍යගත රාජ්‍යයත් එක්කම රජකම කියන සංකල්පය ගැන අලුත් අදහසක් බිහි වුණා. රජු කියන්නේ නිකම්ම පාලකයෙක් නෙවෙයි. ඔහු මුළු ජාතියෙම ආධ්‍යාත්මික සහ භෞතික යහපැවැත්ම වෙනුවෙන් වග කියන ඒක පූජනීය යුතුයකමක් විදියට සැලකන දේවත්වෙන් සැලකෙන චරිතයක් බවට පත් වුණා. මේ බල සම්පන්න රූපේ අපි මෙතෙක් වෙලා කතා කරපු ඒ සමස්ත ඓතිහාසික ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය, ඒ කූට ප්‍රාප්තිය නිරූපණය වෙනවා. ඒ තමයි ධාර්මික පාලකයෙක්, ජාතියේ ආරක්ෂකයෙක් විදිහට සැලකෙන ලාංකීය රජුගේ අවසාන ස්වරූපය. ඉතින් අපි මුලින්දම දැක්ක කොහොමද මේ ගමන ආවේ කියලා. ඒත් අවසානයේ හිතන්නට දෙයක් ඉතිරි වෙනවා. මේ විදිහට විසිරීලා තිබුණු බලය එක තැනකට එකතු වුණාම ඒකෙන් ඉතිරි වෙන උරුමය ඇත්තටම මොකක්ද? ඒක ගැන හිතන එක වැදගත්.